අඩි 33000ක්, ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර උසකින් ගුවන් යානයක් පුපුරලා පැරෂූට් එකක් නැතුව කෙලින්ම බිමට වැටුණු කෙනෙක් ඒකෙන් බේරුණා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේක චිත්‍රපටයක කතාවක් නෙමෙයි, මේක ඇත්තතම වුණු දෙයක්. 1972 ජනවාරි 26 වෙනිදා වෙස්නා වුලවිච් කියන අවුරුදු 22ක තරුණ ගුවන් සේවිකාව ඉතිහාසයේ පැරෂූට් එකක් නැතුව වැටිලා බේරුණු උසම උසින් වැටුණු මිනිසා විදියට ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වුණා. ඇයි ඒ ගුවන් යානේ පුපුරුනේ? ඇය කොහොමද බේරුනේ? ඒ පිටුපස තියෙන ඇද්දහිය නොහැකි කතාව තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. වීඩියෝව අන්තිම වෙනකම් බලන්න. මොකද මේ කතාවේ අන්තිම කොටස ඔයාව ඇත්තටම පුදුම කරවයි. මේ කතාව පටන් ගන්න කලින් වෙස්නා හුලවිච් කියන්නේ කවුද කියලා දැනගමු. වෙස්නා 1950 ජනවාරි 3 වෙනිදා යුගෝස්ලාවියාවේ ඉපදුණු සාමාන්‍ය පවුලක දරුවෙක්. අදේ රට සර්බියාව කියලා හඳුන්වනවා. පොඩි කාලේ ඉඳලම ඇයට ලොකු හීනයක් තිබුණා. ඒ තමයි ලෝකෙ වටේ ඇවිදින එක. අහසට සමීප වෙන එක. ඒ හීනේ පිටුපසින් ඇය යුගෝස්ලාව් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදිහට බඳවා ගත්තා. ඒ කාලේ ඒ රටේ ගුවන් සේවිකාවක් වෙන එක ලොකු දෙයක්. ලස්සන නිල ඇඳුම, ලෝකෙ වටේ ගමන් කරන්න ලැබෙන එක ඕනම තරුණියකට ඒක සිහින රැකියාවක්. ඇත්තටම ඒ දවසේ 1972 ජනවාරි 26 වෙනිදා වෙස්නා ඒ ගුවන් ගමනේ සේවය සඳහා නියමිතව හිටියේ නැහැ. ඇයගේ නම තිබුණේ වෙනම ගුවන් ගමනකට. හැබැයි නම්වල සමානකමක් නිසා වෙනත් වෙස්නා කෙනෙක් වෙනුවට අපේ වෙස්නව ඒ ගුවන් ගමනට යොමු කරනවා. හිතන්නකෝ, සාමාන්‍ය නම් මාරුවක් නිසා ඇයගේ ජීවිතේම සදාකාලිකවම මාරු වෙන්න ගියා. ඒ ගුවන් ගමන තමයි යුගෝස්ලාව් ගුවන් සේවයේ 368 දරන ගුවන් ගමන. කෝපන්හේගන් සිට බෙල්ග්‍රේඩ් බලා පියාසර කළ ගුවන් යානයක්. 1972 ජනවාරි 26 සීතල ජනවාරි දවසක්. ගුවන් යානය කෝපන්හේගන් සිට පිටත් වුණා. ගුවන් යානයේ මගින් 28 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 5 දෙනෙක් හිටියා. වෙස්නා ඒ කාර්ය මණ්ඩලයේ එක් අයෙක්. ගුවන් යානයේ චෙකොස්ලොවාකියාව, ඒ කියන්නේ අද චෙක් ජනරජය කියන රට, ඒක උඩින් පියාසර කරමින් හිටියා. උස අඩි 33330ක්. එතකොට වෙලාව සවස 4:01 විතර. හදිසියෙම කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් යානයේ ගමන්මලු කුටියේ තිබුණු බෝම්බයක් පුපුරනවා. ඒ පිපිරීම එච්චරම ප්‍රබල වුණා ගුවන් යානය මැදින්ම කැඩිලා කෑලි දෙකකට බෙදුණා. හිතන්නකෝ මේ මොහොත, ඔයා අඩි 33000ක් උඩ ඉංගවා. හදිසියෙම ඔයා වටේ හැම දෙයක්ම කැඩිලා යනවා. සීතල සුළඟ ඔයාව ගහගෙන යනවා. ඔක්සිජන් නැහැ. උෂ්ණත්වය ඍණ 40ටත් වඩා අඩුයි. ඒ ගුවන් යානයේ හිටපු අනිත් මගින් 27 දෙනාම සහ කාර්ය මණ්ඩලයේ අනිත් 4 දෙනාම මිය ගියා. හැබැයි වෙස්නා ඇය බේරුණා. මේක තමයි මේ කතාවේ වැඩිපුරම පුදුම හිතන කොටස. විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට පවා මේක ඇත්තටම පැහැදිලි කරන්න අමාරුයි. හැබැයි පරීක්ෂකයන් විශ්වාස කරනවා කරුණු කීපයක් එකට වුණා කියලා. පළවෙනි එක, පිපිරීමෙන් පස්සේ ගුවන් යානයේ බාහිර කබොල්ලේ කෑල්ලක් ඇයව ඔතාගත්ත වගේ උගලට හසු කරගත්තා. ඒ කියන්නේ ඇය නිදහසේ වැටුනේ නැහැ. ගුවන් යානයේ කෑල්ලක් එකට තමයි ඇය වැටුනේ. දෙවැනි එක, ගුවන් යානයේ කොටස වැටුනේ චෙකොස්ලොවාකියාවේ කඳුර ප්‍රදේශයක හිමින් වැසුණු බෑවුන උඩට. හිම සහ ගස් ඒ වැටීමේ බලපෑම අවශෝෂණය කළා. ඒ කියන්නේ සමතල බිමකට වැටුණා නම් ඇයට කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. තුන්වෙනි එක, ඇය ඒ මොහොතේ පහළ රුධිර පීඩන තත්ත්වයකට ගියා. ඒ කියන්නේ ඇය ඉක්මනින්ම සිහි නැති වුණා. ඒ නිසා ඇයගේ ශරීරයේ ලිහිලි තත්ත්වයකට තිබුණා. සිහියෙන් හිටියනම් ඇයගේ මාංශපේශී ආතනයට ලක් වෙලා තුහුරු තවත් නරක වෙන්න තිබුණා. හතරවෙනි එක, බ්‍රූනෝ හොන්කේ කියන ප්‍රදේශවාසියා. ඔහු දෙවැනි ලෝක යුද්ධ කාලේ හෙන සේවයේ යෙදුණු කෙනෙක්. ඔහු ගුවන් යානයේ සුන්බුන් අතරේ වෙස්නව පළවෙනියටම සොයාගත්තා. ඇය ඒ වෙලාවේ ඇඟ පුරාම ලේ වෙඩිලා හුස්ම ගන්න අමාරුවෙන් ඇය කෑගසමින් හිටියා. බ්‍රූනෝ ඔහුගේ පරණ වෛද්‍ය දැනුමින් ඇයට ප්‍රථමාධාර කළා. ගිලන් රථේ එනකන් ඇයව ජීවත්තුන් අතරේ තියාගත්තා. ඒ මොහොතේ බ්‍රූනෝ නොහිටිය නම් ඇයගේ කතාව මෙතනින් ඉවර වෙනවා.
වෙස්නව රෝහලට ගත්තට පස්සේ ඇයගේ තත්ත්වයේ බලපු වෛද්‍යවරුන්ට පවා විශ්වාස කරන්න බැරි වුණා ඇය ජීවත්තුන් අතරේ ඉන්නවා කියලා. ඇයගේ හිස් කලය ඉරතිලා ගිහින් තිබුණා. කොන්දේ කෂේරුක 3ක් බිඳිලා ගිහින්, කකුල් දෙකම බිඳිලා ගිහින්, ඉල ඇතත් කැඩිලා ගිහින්, ශ්‍රී නීපී ප්‍රදේශයත් බිඳිලා ගිහින්. ඇය දවස් 27ක් සිහිනෙටි තත්ත්වයක හිටියේ. දවස් 27ක්. හිතන්නකෝ ඇයගේ පවුලයන් මිතුරන් ඒ දවස් 27 පුරාම බලන් ඉන්න තියෙනවා ඇය ඇස් ඇරිනවද කියලා. 27 වෙනි දවසේ වෙස්නා ඇස් ඇරියා. හැබැයි ඇයට මතක නැහැ මොකද වුනේ කියලා. ඒ ගුවන් ගමන ගැන, ඒ පිපිරීම ගැන ඇයට කිසිම මතකයක් නැහැ. වෛද්‍යවරු කියනවා ඒක ආපස්සුගාමී සිහි නැතිවීමක් කියලා. කම්පනකාරී සිදුවීමකට කලින් සහ ඒ මොහොතේ මතකයන් මොළය අවභාගලය කරනවා. ඇය මාස ගණන් රෝහල්වල ඇයට ඇවිදින්න බැරුව ගියා. ඇයගේ ඉඩෙන් පහළ අංශභාග තත්වයකට ගියා. හැබැයි වෙස්නා අත්හැරියේ නැහැ. මාස ගණන් භෞතික චිකිත්සාව, වේදනාපූර්ණ ව්‍යායාම, අසරණ දවස් ගොඩක්. ඒත් ඇය නැවතත් ඇවිදින්න පටන් ගත්තා. ඒ වගේම ඇය නැවතත් ඒ ගුවන් සේවයේම රැකියාවට ගියා. ගුවනේ නෙමෙයි කාර්යාල රැකියාවක්. හැබැයි ඇය යටත් උනේ නැහැ. ඇය රැකියාව අත්හැරින්න නැතුව නැවත ඒ ආයතනයේම වැඩ කළා. මේ කතාවේ අඳුරු පැත්ත තමයි මේක. බොම්බ ප්‍රහාරය සිදු කළේ ක්‍රොේෂියාව ජාතිවාදී කණ්ඩායමක් බවට සැක කරනු ලැබුවා. ඒ කාලේ යුගොස්ලාවියාවේ දේශපාලනික ගැටලු උග්‍ර අවස්ථාවක තිබුණා. නිර්දෝෂී මගින් 27 දෙනෙක් ඒ ප්‍රහාරයෙන් මිය ගියා. සමහර ව්‍යාපාරිකයන්, සමහර සංචාරකයන්, සමහර තමන්ගේ පවුල ළඟට ආපහු යන්න හිටපු සාමාන්‍ය මිනිස්සු. වෙස්නා ඒගොල්ලන් වෙනුවෙන් සෑම විටම කතා කළා. ඇය කිව්වේ මම බේරුනේ ඒගොල්ලන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා. වෙස්නා වුලොවිච් 2016 දෙසැම්බර් 23 වෙනිදා වයස 66කදී මේ ලෝකෙන් සමුගත්තා. ඇය ගිනස් ලෝකවාර්තා ධරණියක්. ඒත් ඒකට වඩා ඇය යමක්. ඇය මිනිස් ආත්මේ ශක්තිය පිළිබඳ ජීවමාන සාක්ෂියක්. අඩි 33000ක උසකින් වැටිලා ඇය බිම ගැහුවා. ඇයගේ ඇටකටු කැඩිලා ගියා. ඇයගේ ශරීරය බිඳිලා ගියා. හැබැයි ඇයගේ අදිෂ්ඨානීය බිඳුනේ නැහැ. සමහර වෙලාවට ජීවිතේ අපිව අඩි 33000කින් පහලට අදිනවා. ඒ වැටීම ශාරීරික එකක් නොවුනත් මියුල වෙන්න පුළුවන්. හැංගීම්බර වෙන්න පුළුවන්. පෞද්ගලික වෙන්න පුළුවන්. හැබැයි වෙස්නා අපිට ඔප්පු කළා වැටුණාට නැගිටින්න පුළුවන් කියලා. කොච්චර පහලට වැටුණත් නැවත ඉහළට එන්න පුළුවන් කියලා. ඔයාට අද මේ වීඩියෝව බලන්න ලැබුණ නම් ඔයාට ජීවිතේ සටන් කරන තරම් ශක්තියක් තියෙනවා. ඒක කවදාවත් අමතක කරන්න එපා. මේ කතාව ඔයාව දිරිමත් කළා නම් ඒ හැඟීම පහළ අදහස් දක්වන තැන ලියන්න. ඔයාගේ ජීවිතේ ඔයා නැගිටපු අවස්ථාවක් ගැනත් බෙදාගන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ජීවිතේ කොච්චර පහළට වැටුණත් නැගිටින්න. වෙස්නා වගේ.